සිතියම්වල ගුවන් යානා මාර්ග වක්‍ර වන්නේ ඇයි? මුලින් බැලූ බැල්මට ගුවන් යානා ගමනාන්ත අතර සරල රේඛාවක ව්‍යාස නොකිරීම අමුතු දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් හේතුව තාක්ෂණික නොවේ. ඇත්තටම එය පෘථිවිය වටකුරු නිසායි. මූලික ජ්‍යාමිතියේදී ලක්ෂ දෙකක් අතර කෙටිම දුරල සරල රේඛාවකි. නමුත් මෙම රීතිය අදාළ වන්නේ පැතලි මතුපිටක් සඳහා පමණි. අපගේ ගෝලාකාර පෘථිවිය සම්බන්ධයෙන් ගත් කල කෙටිම මාර්ග ඇත්තේ නිල වශයෙන්ම වක්‍රයකි. එය භූමිතික මාර්ගයක් ලෙස හැඳින්වේ. මෙම සංකල්පය පැමිණෙන්නේ රීමේනියානු ජ්‍යාමිතියෙන් වන අතර එය වක්‍ර අවකාශයන් සමග කටයුතු කරයි. ගෝලයක මෙම වක්‍ර මාර්ග වඩාත් කාර්යක්ෂම වන අතර කාලය සහ ඉන්ධන යන දෙකම ඉතිරි කරයි. පැතලි සිතියමක වක්‍ර රේඛාවක් මෙන් පෙනෙන දේ ඇත්ත වශයෙන්ම ත්‍රිමාණ අවකාශයේ කෙටිම දුර වේ. මෙම පියාසැරි මාර්ග පෘථිවියේ ස්වභාවික හැඩය අනුගමනය කරයි. මෙම ගුවන් ගමන් පෘථිවියේ වක්‍රයට අනුවර්තනය වන ආකාරය පිළිබඳ අලංකාර උදාහරණයක්. එබැවින් ඊළඟ වතාවේ ඔබ වක්‍ර පියාසැරි මාර්ගයක් දකිනකොට මතක තබා ගන්න එය හැරවුම් මාර්ගයක් නොවේ. එය අපගේ ගෝලාකාර ලෝකය වටා ඇති වේගවත්ම